කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දෙරියක් පැහැරගෙන යන්න උත්සාහ කළා. සාමාන්‍යයෙන් මේ වගේ සිදුවීම් අපේ රටේ හරිම විරලයි. ඒ නිසා මේ වගේ සිදුවීමක් වාර්තා වුණාම රටේම ජනතාවගේ අවධානය ඒ කෙරෙහි යොමු වෙනවා. අදාළ පාසල අසලදී දෙරියක් පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයා පැය 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද අවසර ලබා දුන්නා. සැකකරු අත්අඩංගුවට ගත්තේ කුරුඳුවත්ත පොලිසිය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසිය සැරයෙන් තිලකරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවයි. ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. සැකකරු පැය 72ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන්න කියලා පොලිසියට නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් එහිදී පොලිස් නිලධාරීන් වැඩිදුරටත් කරුණු දැක්වීමක් කළා අධිකරණයේ හමුවේ. එහිදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ සැකකාර පුද්ගලයා පසුගිය දෙවනිදා කුරුඳුවත්ත මල්පාර අසල පාසලක් අභ්‍යාස නතර කර තිබූ මෝටර් රථයක සිටි පාසල් දෙරියක් පැහැර ගැනීමට තැත් කර අගමැති කාර්යාලයේ දෙසට දිවගොස් ඇති බවයි. සැකකරු කොළඹ බ්ලූමෙන්ටල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු කොළඹ බ්ලූමෙන්ටල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. දෙරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින් සැකකරු මෙම ක්‍රියාව සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන්නා. බොහෝ වෙලාවට මෙවැනි සිදුවීම් අපි දකින්නේ සිනමා පටවල. නමුත් මෙවැනි සිදුවීම් වාර්තා වීම විශාල සමාජ ඛේදවාචකයක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. තමුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමව්පියන් හැම මොහොතකම විමසිල්ලෙන් පසුවීම වැදගත් කියන කාරණය අපේ ඉස්කෝලේ අපි ඔබට යලි යලිත් සිහිපත් කර සිටිනවා. මෙවැනි පාසල් ශාස්ත්‍රයට අදාළ නැවුම් පුවත් දැනගන්න අපේ ඉස්කෝලේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.